සුබ උදෑසනක් ඔයාලා හැමෝටම. අද ඔයාලා හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද සෙනසුරාදා දවසක්නේ. ඉතින් අද හැමෝම ගෙදර. ඒක හින්දා මුලින්ම උදේම ඇකිල්ල ගෙවල් ඔක්කොම මස් කරගත්තා. අස් කරගෙන චූටි බබාගේ කෑම එකත් හදලා එයා හයිරුනි හින්දා එයාව ප්ලේ පෙන් එකට දැම්මා. ඊට පස්සේ එයාට කෑම ටික කවන්න තමයි ඊළඟ යුද්ධේ කෑම කවන්න. කෑම ටික කවලා එයාව නිදි කරවලා තමයි මම ඊළඟ වැඩ ටික පටන් ගන්නෙ. එයාව නිදි කරවලා දැම්මයි යන්න හදන්නේ රෙදි ටික හොදන්න. රෙදි ටික හොදලා මොකද අද බඩු වගේක් ගන්න තියෙනවා ගෙදරට. ඉතින් ඒකින්ද ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න ඕන. බඩු ටික අරගෙන දැන් මේ හවස බඩු ටික අරගෙන ආපු ගමන්ම කරේ මොකද එනකොට ටිකක් හවස් වුණා. ඉතින් ඒකින්ද ආපු ගමන්ම ඇඳුනුත් මාරු කරේ නෑ. මොකද බබාලා දෙනෙක් කෑම හදන්න ඕන. චූටි බබාට මං 6 වෙනකොට කෑම දෙන හින්දා එයාගේ කෑම එක මම මුලින්ම හදා ගන්න ඕන. අර ලොකු බබාට නම් අපේම කෑම තමයි දෙන්නේ. එයා නම් ඉතින් 8 විතර වෙනවා කනකොට. ඉතින් බබාලා දෙන්නවත් සෝදලා මම මේ කෑම ටික හදන්න තමයි මේ දර ටික කපා ගන්නෙ. දැන් මම මේ ගේ අස් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මේ ගේ අස් කරලා පහන තියන්නත් ඕන. ගොඩක් හවස් වුණා. අද වැඩ ටික ඉවර වෙන්න. අර ගෙදරට බඩු වගේකුත් ගන්න ගියානේ. ඒකින්ද එන්න ටිකක් හවස් වුණ හින්දා මේ ටිකත් ඉක්මනට ඉවර කරන්න ඕන. තමන්ගේ වැඩේ තමන්ම කරගත්තොත් තමයි ලේසි. මොකද තව කෙනෙක් කරනකන් ඒ වැඩ බලන් ඉන්නවට වඩා තමන්ගේ වැඩ තමන්ම කරගන්න ඕන. මම නම් බබාලා දෙන්නගේ වැඩ සේරම මම තනියෙන් තමයි කරන්නේ. අපි අම්මලා ගෙදර ඉන්නේ. අම්මා ඉතින් එනකොට හවස් වෙනවා. මොකද අම්මා වැඩට යනවනේ. අද දවසේ මගේ ඔහොම තමයි ගෙවුනේ. ඉතින් තව දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.